සැමුවෙල් අයියා සැමුවෙල් අයියා මේ ඇන්ටන් මහත්තයානේ. මහත්තයා මොකද හදිස්සියෙන් මේ පැත්තේ? මේ ඇයි සැමුවෙල් අයියා හදිස්සියෙම ජොබ් එකට එන්නේ නැතුව අයින් වුණේ ඇයි? අපි හම්බෙන් ඩාවේ ඇයි කියලා බලන්න. නෑ මහත්තයා. මේ මහත්තයාගේ ප්‍රතිපත්ති මට අල්ලන්නේ නෑ මහත්තයා. මේ සැමුවෙල් අයියට සුභාරංචියක් කියන්න ආවේ. සැමුවෙල් අයියා කොහොමත් රාජකාරී හොඳට කරපු කෙනෙන්නේ. මේ මහත්තයා සැමුවෙල් අයියට ජොබ් එකක් දෙන්න කැමතියි කිව්වා. මේ මහත්තයා එයා ගාව කියනවා ෆැක්ටරි එකක්. ඔයාට එතන ඉඳන් හෙට ජොබ් එකට යන්න පුළුවන්. නේද මහත්තයා? ඔව් ඇන්ටනි මල්ලේ මට කිව්වා ඔයා ගැන විස්තර. ඔයා බොහොම විශ්වාසවන්ත කෙනෙක් කියලා කිව්වා. ඔයා කැමතිද මගේ ෆැක්ටරි වැඩ කරන්න? මම ඔයාට හොඳ පඩියකුත් දෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මට ජොබ් එකක් නැතුව ඉන්න වෙලාවේ උන්වහන්සේ මට අලුත් ජොබ් එකක් අරන් දුන්නා. අලුත් ජොබ් එකක් ලබා දුන්නා. ඒක මගේ ජීවිතයට ලොකු ආදර්ශයක්. මොකද මම අන්තිම පහළටම වැටලා ඉන්න වෙලාවේ උන්වහන්සේ මන් දිහා බලලා මට උන්වහන්සේගේ කරුණාව ලැබුණා. ඉතින් උන්වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. මහත්තයාට ප්‍රශංසා වේවා, ස්තුති වේවා. එන්න මහත්තයාට ඒකක් බෝ. මහත්තයා බය වෙන්න එපා මහත්තයා. සැමුවෙල් අයියා ආයෙ විශ්වාසවන්තව වැඩේ කරනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මටත් දැනුණා මේ මිනිස්සු හොඳ විත්ති. මේ මිනිස්සු හොඳට වැඩේ කරගෙන යයි. මහත්තයාගේ වැඩ ඔක්කොම ආයෙ බලන්න දෙයක් නැහැ. එයාට බාර දුන්නට පස්සේ එයා හොතටම කරනවා. මේ මිනිස්සයා ගොඩාක් ආගම දහමටත් නැගිනේ. ඉතින් වංචාවක් එහෙම කරන්නේ නැහැ. ඒ වගේ අයව තමයි අපි ජොබ් එකට ගන්න ඕන මහත්තයා. ඒක ඇත්ත. මිනිහා ගොඩක් විශ්වාසයි කියලා මට තේරුණා. 2026 මෑන්ට හොඳටම වාසනාවන්ත වෙයි. බය වෙන්න එපා. මම මේ ජොබ් එක දෙන්න. ඒ වගේම හොඳ පඩියකුත් දෙන්න. ඔව් මහත්තයා. ඒක පොඩ්ඩක් වියදම වැඩි වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඇන්ටනි මහත්තයා මේ මහත්තයත් එක්ක තව කේක් කෑල්ලක් කාලා කෙසෙල් ගෙඩියක් කාලා අපිට ඒකක් බොමුද? නෑ සැමුවෙල් අයියා. දැන් අපිට ඒකක් බිව්වනේ. මේ අපි එනම් ගිහිල්ලා එන්නම්. මේ හෙට ඉඳන් වැඩ දෙන්න පුළුවන් නේ මහත්තයා. ඔව්. මේ එහෙනම් 2026 වසර සැමුවෙල් අයියට වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නම්. හොඳයි මහත්තයා. මහත්තයාට සුබ නව වසරක් වේවා.